සුබ දවසක් ඔයාලා හැම කෙනෙක්ටම. ඉතින් අද මම කතා කරන්නේ අපේ හීන බලාපොරොත්තු හැබෑ කරන මැජිකල් ක්‍රමයක් වෙන වලාකුළු මෙතඩ් එක ගැන. මේ ක්‍රමය ඔයාලට ඔයාලගේ ඉෂ්ට නොවුණු හීන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න භාවිතා කරන්න පුළුවන්. දන්නවද මේක හරි පුදුමාකාර මෙතඩ් එකක්. ඇත්තටම මේක කරලා රිසල්ට් ගත්ත ගොඩක් අයගේ වීඩියෝ ඔයගොල්ලෝ ඕන තරම් දැකලා ඇති. ඉතින් අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ක්‍රමය ඔයත් try කරලා බලන්නම ඕනේ. මේක කරන්න අවශ්‍ය වෙන්නේ පුංචිම පුංචි අමුද්‍රව්‍ය ටිකක් විතරයි. මං ඒ හැම දෙයක්ම ඔයාට කියන්නම්කෝ. මුලින්ම මගේ channel එක subscribe කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි දැන් එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක කරන්න ඔයාට ඕන වෙන මූලිකම අමුද්‍රව්‍ය තමයි half sheet කොලයක්, නිල් හෝ රතු පෑනක්. මෙන්න මේ දේවල් දෙක විතරමයි ඔයාට අවශ්‍ය වෙන්නේ. ඔයා සුදු පාට හිස් කඩදාසිය අරගෙන නිල් හෝ රතු පෑනකින් මේක කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් දැන් බලන්නකෝ මම මේක කරන්නේ කොහොමද කියලා. ඔයාට කැමති නිල් පාට හෝ රතු පාට පෑනක් අරගෙන එහෙම නැත්නම් ප්ලැටිනම් එකක් අරගෙන ඔයාගේ කොලේ මැදින් ඔයාගේ රූපය ඇඳ ගන්න. ඔයාගේ රූපය කියන්නේ ඔයා ගෑනු ළමෙක් නම් ගෑනු ළමෙක්ගේ කටුසටහනක්, පිරිමි ළමෙක් නම් පිරිමි ළමෙක්ගේ කටුසටහනක් මෙන්න මේ මං අඳින විදිහට ඔයාලත් ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඒ රූපේ ඉඳන් උඩට රවුම් 6ක් ඇඳ ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අර කල්පනා කරන දෙයක් දාද්දි අඳිනවා වගේ උඩට රවුම් 6ක් ඇඳලා ලොකු වලාකුළක් ඇඳ ගන්න ඕනේ. ඔයාගේ ප්‍රාර්ථනාව ලියන්න පුළුවන් විදිහට ඉඩ තියෙන විදිහට. මෙන්න මේ විදිහට මං අඳින විදිහට ඔයාලත් ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාගේ නම ඒ වලාකුළට යටින් ඔයාගේ නම ලියා ගන්න ඕනේ. ඉතින් ඒ නම ලියද්දී ඔයාගේ නමේ නම් කොටස් දෙකක් ලිව්වනම් හොඳටම ඇති. සම්පූර්ණ නම ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහෙම නම ලියලා ඒ නමට යටින් මේ වගේ ඉරි 3ක් ගහ ගන්න ඕනේ. ඉරි 3ක් ගැහුවට පස්සේ අර වලාකුළ ඇතුලෙන් ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා වගේ විශ්වයට ස්තුති කරලා ඔයා වාක්‍යයක් ලියා ගන්න ඕනේ. මම උදාහරණයක් කියන්නම්. මගේ ඩ්‍රීම් වෙහිකල් එක මට ලැබුණට විශ්වයට ස්තුතියි. මගේ උපාධිය මට ලබා දුන්නු විශ්වයට ස්තුතියි. අන්න ඒ වගේ. අන්න ඒ විදිහට ඔයාගේ ප්‍රාර්ථනාව විශ්වයට ස්තුති කරලා ඒ වලාකුළ ඇතුලෙන් ලියා ගන්න ඕනේ. දැන් ඔයා මේ කොලේට 3 පාරක් අඳින්න. ඊට පස්සේ ඔයා මේ කොලේට අත තියාගෙන ප්‍රාර්ථනා කරන්න විෂුවලයිස් කරන්න ඔයාගේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා වගේ. ඊට පස්සේ ඔයා මේ කොලේ 3 පාරක් ඔයාගේ පැත්තට නමන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ කොලේ ඔයාගේ පැත්තට තමයි නමන්න ඕනේ. මේ විදිහට 3 පාරක් ඔයාගේ පැත්තට මේ කොලේ නමලා මේ කොලේට ආයෙම පාරක් වැඳලා මේ කොලේ ඔයාට නොපෙනෙන තැනකින් තියලා තියන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම තමයි වලාකුළු ක්‍රමය කරන්නේ. අනිවාර්යයෙන්ම ඔයත් මේ ක්‍රමය අත්හදා බලන්නම ඕනේ. ඔයාගේ ඉෂ්ට නොවුණු හීන හැබෑ කරගන්න මේ ක්‍රමයෙන් අනිවාර්යයෙන්ම පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. මම පොසිටිව් මාඩ්. අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න.